ජේසුස් වහන්සේට ජාතිවාදයේ ආකල්ප තිබුණාද? ඔබ හැමෝටම ජේසු පිහිටයි. ඉරුදින සුපුවතේ ගැඹුරු විග්‍රහත් සමග අද අප ඇතුල් වෙන්නේ සාමාන්‍ය සමයේ 20 වන ඉරුදිනට. අද අප අධ්‍යයනය කරන්නේ සුදෝ මතෙව්තුමාගේ සුවිශේෂී 15 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තියේ සිට 28 වෙනි වගන්තිය දක්වා. මේ සිද්ධිය ගැඹුරෙන් තේරුම් ගන්න පසුබිම වෙන කතන්දර ගොඩාක් තිබෙනවා. නමුත් මේ විනාඩි 20ක් තුල මේ දේවල් ඔක්කොම කියා ගන්න බැරි නිසා මම කතන්දර දෙකකට මාව සීමා කරනවා. පළවෙනි කාරණාව, දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාව විශේෂිත තෝරාගත් ජනතාව ලෙස නම් කරන්නේ ඔවුන් මේ ලෝකේ ඉන්න කුඩාම සංඝයක් නිසා. ඒ පමණක් නෙවෙයි, දුර්වල කොන්වෙච්ච කිසිම වටිනාකමක් නැති ජනකායක් නිසා දෙවියන් වහන්සේ ඔවුන් සමග ප්‍රේම සබඳතාවකට ඇතුල් වෙනවා. He chose and entered into a relationship of love. ඒ නිසාම දෙවියන් වහන්සේ ගැන කියන්නේ ඊර්ෂාවන්ත දෙවියන් වහන්සේ කෙනෙක් කියලා. අනි එල්කනා කියලා පැරණි ගිවිසුමේ දෙවියන් වහන්සේව නම් කරනවා. ඔවුන් අන්‍ය ජාතිකයන්ගෙන් වෙනස්. හේතුව දෙවියන් වහන්සේ ඔවුන්ට වෙනම අධ්‍යාත්මික ජීවිතයක්, ඒ වගේම සාර ධර්මයෙන් පිරිච්ච ජීවිතයක් ලබා දුන්නා. ඒ නිසාම ඔවුන් අන්‍ය ජාතිකයන්ගෙන් වෙන් වූ ජාතියක් වුණා. එහෙම වෙනස් ජාතියක් කරේ ඔවුන්ගේ උඩඟුකම, මහාන් තත්වය නැත්නම් පවිත්‍ර ජනතාවක් කියලා පෙන්වන්න නෙවෙයි. ඒ සූදානම තුල ෆෝමේෂන්, ඒ පුහුණුවීම තුල මේ ලෝකෙට මධ්‍යස්ථකරුවන් වෙන්නට මීඩියේටර්ස්, ඒ පුහුණුවීම තුල අන්‍ය ජාතිකයන්ට ඒ දෙවියන් වහන්සේගේ පණිවුඩය, ප්‍රේමය ගෙන යන්න. ඔවුන්ට මේ කතන්දරේ තේරුනේ නැහැ. ඔවුන් හිතුවේ වෙනස් ජාතියක් නිසා ඔවුන් පවිත්‍රයි, විශිෂ්ටයි, අන් අයට වැඩි උසස් කියන තැනකට වැටුණා. ඒ නිසාම අන්‍ය ජාතිකයන් මේ ජුදෙව්වරු පිළිකුල් කරා. ඉතින් දෙවියන් වහන්සේ ඔවුන්ට දීපු ඒ කැඳවීම ඔවුන් තේරුම් ගත්තේ නැහැ. දෙවෙනි කාරණාව, ජේසුස් වහන්සේ පොඩි කාලේ ඉඳන්ම හැදුනේ වැඩුනේ මේ මනෝභාවයත් සමග, වෙනස් ජාතියක් කියන හැඟීමත් සමග. නමුත් ජේසුස් වහන්සේ තමන්ට අවබෝධ එන කාලෙම මෙන්න මේ මනෝභාවයෙන් ගැලවුණා. අනේ නිසාමයි ජේසුස් වහන්සේ තමන්ගේ වාසස්ථානය නාසරෙත් ඉඳන් කෆර්නාවුම් දක්වා, ගලිලේ දක්වා වෙනස් කරගන්නේ. හේතුව ගලිලේ බොහෝ වෙලාවට හිටියේ සෙමි පේගන්ස්, අර්ධ අන්‍ය ජාතිකයන්. නමුත් තමන්ගේ ගෝලයන් මේ මනෝභාවයෙන් මිදිලා හිටියේ නෑ. ඔවුන් මේ මනෝභාවයේ ගිලිලා හිටියේ. ජේසුස් වහන්සේට නිරන්තරයෙන්ම චෝදනා කරනවා පෞකාරයන් සමග, අන්‍ය ජාතිකයන් සමග කනවා, බොනවා, යම් කිසි සබඳතාවක් තියාගන්නවා කියලා. ජේසුස් වහන්සේ තමන්ගේ ඒ කතෝලික භාවය, කතෝලික කියන්නේ යුනිවර්සලිසම්, විශ්වීය භාවය ප්‍රකාශ කරනවා. අපි මේ සිද්ධිය තේරුම් ගන්න මුලින්ම දැනගත යුතු දෙයක් තමයි ජේසුස් වහන්සේ ජාතිවාදයේ ආකල්පේ හිටියේ නැහැ. ජේසුස් වහන්සේ අපට විතරයි දෙවියන් වහන්සේගේ වචනය කියන තැනක ඉඳන් දෙවියන් වහන්සේගේ වචනේ හැම කෙනෙක්ටම මුළු විශ්වයට අයිති කියන තැනකට ජේසුස් වහන්සේ ගියා. ඉතින් මේ කතන්දර දෙකත් සමග තමයි අපි මේ සිද්ධිය තේරුම් ගන්න උත්සාහ ගන්නට ඕන. ඉතින් මේ විග්‍රහය පොඩ්ඩක් ගැඹුරුයි, වෙනස්. මේ දේවල් වටහා ගන්න අපට යම්කිසි පරිණතභාවයක් අවශ්‍යයි. අපි පොඩ්ඩක් මෝරන්නට ඕන. එනිසා ඔබ කැමති නම් මේ දේවල් බෙදා ගන්න. හේතුව මේ බයිබලීය සංස්කෘතිය, සම්ප්‍රදාය
හදන එක ඉතාමත් වැදගත් හේතුව අපට විශ්වාසය කියන දේ ගැඹුරුම තැනකින් අල්ලගන්න පුළුවන්. ඒක තමයි අපි අපිට කරන ප්‍රාතිහාරය. ඒ නිසා ඔබ කැමති නම් මේ වීඩියෝ ෂෙයා කරන්න, තවත් කෙනෙක්ට මේ ගැඹුරු අවබෝධය ලබා දෙන්න. අපි දන්නවා මේ සිද්ධියට පෙර ජේසුස් වහන්සේ අසරණ ඊශ්‍රායල් ජනතාව දැකලා උන්වහන්සේගේ ඇතුළාන්තය උණු වෙනවා. එස්ප්ලන්නිත්සොමයි ග්‍රීක භාෂාවේ, අනිරහීම් හෙබ්‍රු භාෂාවේ. ගෝලයන්ට අන කරනවා ඔවුන්ට කන්න දෙන්න කියලා. ඊට පස්සේ කූඩ 12ක් එකතු කරගන්නවා. මේ කූඩ 12 අරන් යන්න කියලා බල කරනවා. ඉම්පෝස්. හේතුව ඔවුන්ගේ පැත්තේ විරෝධතාවයක් එනවා. මේ කූඩ 12, මේ පූප, පාන්, අර්ථොස් එගොඩට ගෙනියන්න බෑ කියලා. එගොඩ ඉන්න විජාතිකයන්. ඒ විජාතිකයන්ට ගෙන යන ක්‍රියාදාමය ඡණ්ඩ මාරුතයක් ලෙස සලකන්නේ. බසනිත්සමයි. ඒ කියන්නේ මේ ඔරුව ගලේ වැදිලා උරගා බැලෙනවා. ඊට පස්සේ ජේසුස් වහන්සේ වුන් සමග ඔරුවට නැගලා එතර වෙනවා. ඉතින් මේ දේවල් සිද්ධ වෙද්දී ජෙරුසලමෙන් කණ්ඩායමක් එනවා ජේසුස් වහන්සේට චෝදනා කරමින්. ජේසුස් වහන්සේ සම්ප්‍රදායන් නැති කරනවා, පෞකාරයන් සමග කනවා බොනවා. ඊට පස්සේ ජේසුස් වහන්සේ ඔවුන්ට දැඩි ලෙස හිත් රිදෙන විදියට උත්තර දෙනවා. ඒ උත්තර දීපු විදියට ශ්‍රාවකයන්ගේ හිත් රිදිලා. ඉතාමත්ම ලස්සනයි. ඇවිල්ලා ජේසුස් වහන්සේට කියනවා ඔබ කතා කරපු විදිය වැරදි කියලා. මතෙව්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය. එවිට ශ්‍රාවකයෝ આવුත් ඔබගේ එකීම අසා පරිසවරුන් තදින් අමනාප වූ බව ඔබ වහන්සේ දන්නාසේක් දැයි උන්වහන්සේගෙන් ප්‍රශ්න කළහ. ඒ කියන්නේ ඔවුන්ගේ හිත් රිදුනා කියලා මේ ශ්‍රාවකයන් පරිසවරුන්ගේ පැත්ත ගන්නේ. අහනවා ඔබට තේරුණාද ඔවුන්ගේ හිත රිදුනා කියලා ඔබ කියපු කතාවලින් කියලා. බලන්න හරි ලස්සනයි. එතකොට ජේසුස් වහන්සේ මේ ශ්‍රාවකයන්ට උත්තර දෙකක් දෙනවා. දෙවෙනි උත්තර ඉතාමත්ම ලස්සනයි. 14 වෙනි වගන්තියේ. පරිසවරුන්ගේ අපට කමක් නැත. ඔහු අන්ධයන්ගේ අන්ධ මාර්ග උපදේශකයෝය. They are the blind guides of blinds. ඒ කියන්නේ අන්ධයන්ට මඟ පෙන්වන අන්ධයෝ පරිසවරු කියන්නේ. එතකොට පේතුරුතුමා මේ කතන්දරවල තේරුම අහද්දී ජේසුස් වහන්සේ පේතුරුතුමාටත් බනිනවා. සිංහලෙන් පොඩ්ඩක් සැහැල්ලු කරලා තියෙන්නේ, ග්‍රීක භාෂාවේ ඉතාමත්ම ලස්සනයි. එතකොට ජේසුස් වහන්සේ පේතුරුතුමාගෙන් අහන්නේ තවමත් ඔබට මේක තේරෙන්නේ නැද්ද කියලා. 16 වෙනි වගන්තිය. අක්මෙන් කි හිමෙස් අසුනේ තෝයි එස්තේ. මේ අස්වන තෝයි කියන වචනේ ඉතාමත්ම බරපතල වචනයක්. ඒ කියන්නේ ඔබට මොලේ කලඳක්වත් නැද්ද කියලා අහන්නේ. ඒ කියන්නේ ඔළුව ඇස්සේ මොලයක් නැද්ද? අස්වන තෝයි. ඔළුවක් තියෙනවා, මොලයක් නැහැ. එහෙමයි ජේසුස් වහන්සේ අහන්නේ ඔබට මේ ඔළුව ඇස්සේ මොලයක් නැද්ද කියලා. මොලේ කලඳක්වත් නැද්ද කියලා. කේන්තිම ගිහිල්ලා. ඊට පස්සේ ජේසුස් වහන්සේ මිනිස්සෙක් කොහොමද අපිරිසුදු වෙන්නේ? පිටස්තරයෙන්ද ඇතුළාන්තයෙන්ද කියන දේ පැහැදිලි කරලා ඇඩි තීරණයක් ගන්නවා. මේ බරපතල දරුණු විවාදයෙන් පසුව ජේසුස් වහන්සේ තීරණය කරනවා මේ ගෝලයන්ට ලොකු පාඩමක් උගන්වන්න. ඒ නිසා ජේසුස් වහන්සේ තීරණය කරනවා ගෝලයන් සමග පිට වෙලා එතර වෙලා යන්නට, එක්සෙල්ටොන්, to go forth, වෙනම ප්‍රදේශයකට. අනේ කොරේසන් කොහෙද? මෙරේ තිරෝ කී සිදොනොස්. ඒ විලෙන් මුහුදෙන් එගොඩ අන්‍ය ජාතිකයන් ජීවත් වෙන. මෙරේ කියන්නේ දිස්ත්‍රික්කය, තීර් සහ සිදොන් නැමති දිස්ත්‍රික්කවලට. ඒ කියන්නේ ජේසුස් වහන්සේ ගෝලයන්ට යම් කිසි දෙයක් උගන්වන්න මොහොන්ව සුදෝ දේශයේ සිට ඔවුන් කියන ආකාරයකට අපවිත්‍ර දේශයකට එක්කන් යනවා. From Holy Land to the lands of the impure. තීර් සහ සිදෝන් නැමති අන්‍ය ජාතිකයන් ජීවත් වෙන ප්‍රදේශයට ජේසුස් වහන්සේ ගෝලයන් සමග ඇතුළු වුණාට පස්සේ
ඔන්න එනවා කානානීය ස්ත්‍රියක්. යීනේ කනනයියා. ඇත් එතර වෙනවා. යීනේ කනනයියා අපොතොන් හොරියොන් එකයිනොන් එක්සෙල්ටෝසා. මැය ස්ත්‍රියක් ළඳක් කාන්තාවක්. එතනින් ඔබට ගිල්ලා මවක්. යීනේ වැදගත් වචනයක්. එක්රාසෙන් ලෙගෝසා. හඬලා වැළපිලා කියන්නේ මොනවද? එලෙෝසොන් මේ මට කරුණා කරන්න. මේ ස්ත්‍රිය කාන්තාව යීනේ මේ කතාව කියන්නේ. ඒ කියන්නේ මේ කාන්තාව නිකම්ම කාන්තාවක් පමණක් නෙවෙයි. මේ කාන්තාව යම්කිසි ජන කොටසක් නියෝජනය කරනවා. ඇය කොහොමද ජේසුස් වහන්සේව ආමන්ත්‍රණය කරන්නේ? මේ මතයුතුමා සෙල්ලම් කරන වෙනස ඉතාමත්ම ලස්සනයි. කීරියේ ස්වාමිනී පියුස් දාවිද්ගේ පුත්‍ර. ඒ කියන්නේ ශුදෝ දේශයේ මුහුදෙන් එහා පැත්තේ පවිත්‍ර ජනතාව දාවිද්ගේ පෙළපතෙන් එන්නේ යම් කිසි දෙයක් ඉල්ලා සිටිනවා. ඔවුන්ට මේ කාන්තාවට මේ ළඳට ඒ අයිතිය නෑ. ඇය වෙනස්. ඇයගේ ජනතාව වෙනස්. ඇය කියන්නේ හේ තිගතෙර්මෝ කකොස් දයිමොනිත් සෙතයි. මාගේ දියණිය කකොස් නපුරේ බලයෙන් යක්ෂාවේශ වෙලා. කකොස් දයිමොනිත් සෙතයි. ඉතාමත්ම ලස්සනයි. මේක අපි හරියට ලියා ගන්නට ඕන. ඒ කියන්නේ මේ කාන්තාවට, ගැහැණියට, ස්ත්‍රියට, යීනේ මවට තේරෙනවා තමන්ගේ දියණිය යම්කිසි නපුරු බලවේගයකට අසු වෙලා කියලා. යම්කිසි නපුරු බලවේගයක් ඇයව ආක්‍රමණය කරලා කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය පාන් අර්ථොස් නැතුව මේ අන්‍ය ජාතිකයන් නපුරේ බලවේගයට අසු වෙලා. අනේ නිසාමයි මිනීමැරුම්, සල්ලාලකම්, කෝලාහල, යුද, තණ්හාව යන නපුරු බලවේගෙන් ජීවත් වෙන්නේ. හේතුව ඔවුන්ට මේ දෙවියන් වහන්සේගේ වචනය ගිහිල්ලා නැහැ. මේ කතන්දරෙන් මේ මවට තේරෙනවා තමන්ගේ එකම දියණිය නපුරු බලවේගයකින් ඉන්නේ කියලා. ඒ වගේ ක්‍රියාවල් කරන්නේ. දැන් තමයි ලස්සනම දේ වෙන්නේ. සාමාන්‍යයෙන් ජේසුස් වහන්සේ කෙනෙක් උදව්වක් ඉල්ලුවට පස්සේ ජේසුස් වහන්සේ කතා කරන උත්තර දෙනවා. ඒ දෙයට සංවේදී වෙනවා. ඒ ඉල්ලීම ඉෂ්ට කරනවා. නමුත් මෙතන අමුතු දෙයක් සිද්ධ වෙනවා. හෝදේ ඕක් අපේ ක්‍රිතේ අවුත්තේ අෆ්තේ ලෝගොන්. එහෙත් උන්වහන්සේ ඇයට වචනයකින්වත් පිළිතුරු නොදුන්සේක. ජේසුස් වහන්සේ වචනයකින්වත් උත්තර දුන්නේ නැහැ. නිශ්ශබ්දතාවයෙන් ඉන්නේ. මේ නිශ්ශබ්දතාවයට හේතුව කුමක්ද? මෙහෙම ජේසුස් වහන්සේ නිශ්ශබ්දව ඉද්දී ජේසුස් වහන්සේට ළඟා වෙනවා ගෝලයන්. මේ ගෝලයන්ගේ වචන ටික සිංහලෙන් ලියලා තියෙනවා සැරමදි. ග්‍රීක භාෂාව ඉතාමත්ම ලස්සනට තියෙන අපි ඒ දේ බලමු. හේතුව ජේසුස් වහන්සේ නිශ්ශබ්දතාවය රකිද්දී ඔන්න ගෝලයන්ගේ නියම ප්‍රතිරූපය එළියට එනවා. ඔවුන් පිටින් පාම් බෙදුවට ඇතුලාන්තේ මොනවද හිතන්න කියන දේ එළියට එනවා. උන්වහන්සේගේ ගෝලය අවුත් මේ ස්ත්‍රිය මොර ගසමින් අප පස්සේ එන බැවින් ඇයට යන්න කිව මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලූහ. ග්‍රීක භාෂාවේ තියෙන්නේ කි ප්‍රොසෙල්ටොන්තෙස් ළඟට ඇවිල්ලා හොයි මතෙතයි අෆ්තොයි එරොතෝන්. ඒ කියන්නේ ජේසුස් වහන්සේට වද දෙනවා, ඉම්ප්ලෝ කරදර කරනවා. ලෙගොන්තෙස් ජේසුස් වහන්සේගේ නිශ්ශබ්දතාවය කඩලා දෙයක් කරන්න කියලා. මොනවාද මේ? අපොලිසොන් එලවන්නේ කියලා. අපොලිසොන් අෆ්තෙන් හොති ක්‍රත්සෙයි ඔපිස්තෙන් හෙමොන්. ඇයව එලවන්න හේතුව ඇය හඬලා මොර ගසලා අපට කරදර කරනවා.
සමහරක් වෙලාවට යාචකයෝ ඇවිල්ලා කරදර කරද්දී මේ අපිටත් මේ ආකල්පය තියෙනවා. එලවලා දාන්න නෑ කියලා කියන්න කියලා කියන ආකල්පය. සමහරක් වෙලාවට අපි මේ වාක්‍ය තේරුම් ගත්තේ මේ ගෝලය හරි හොඳයි, මේගොල්ලෝ ඇවිල්ලා කියනවා ජේසුස් වහන්සේට යම් කිසි දෙයක් කරන්න කියලා මේ යදිනවා වගේ. නමුත් ගෝලයන්ගේ හිතේ තියෙන්නේ මේ ස්ත්‍රියගෙන් මේ ගැහැණිගෙන් එන කරදරේ එලවලා දාන්න. මේ දේ ගන්න තමයි ජේසුස් වහන්සේ නිශ්ශබ්දව හිටියේ. එහෙම ජේසුස් වහන්සේට කියද්දී මෑව එලවන්න අපොලිසොන් උන්වහන්සේ කතා කරමින් මා එවන ලද්දේ ඊශ්‍රායල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකයි වදාළසේක. අප එකක් තේරුම් ගන්නට ඕන ජේසුස් වහන්සේට අවබෝධය තිබ්බ වහන්සේ ආවේ මේ ලෝකෙ උදෙසා කියලා. මේ ලෝකෙ හැම කෙනෙක්වම ගලව ගන්න. ඊශ්‍රායල් නැතිවෙච්ච බැටළුවන් උදෙසා පමණක් නෙවෙයි. ඒක අපට ලෝකතුමාගේ සුවිශේෂය, මතෙව්තුමාගේ සුවිශේෂය, මාර්ක්තුමාගේ සුවිශේෂය පැහැදිලි වෙනවා ආරම්භයේදී. නමුත් ජේසුස් වහන්සේ මෙතන මෙහෙම කියන්නේ උන්වහන්සේගේ මතය නෙවෙයි. උන්වහන්සේ කියන්නේ අර ගෝලයන් මොනවද හිතාගෙන ඉන්නේ ඒ දේ උන්වහන්සේ මාංශගත කරනවා. මේක ජේසුස් වහන්සේ ඉගැන්වීමේ ක්‍රමයක්. It is a pedagogical method. Incarnative pedagogical method. ගෝලයන් හිතන දේ ජේසුස් වහන්සේ තමන්ගේ කටින් කියනවා. මේ ගෝලයන් තමයි හිතන්නේ ජේසුස් වහන්සේ ආවේ මේ ලෝකෙට ඊශ්‍රායල් ජනතාවට පමණක් කියලා. පිට මිනිස්සුන්ට අන්‍ය ජාතිකයන්ට නෙවෙයි කියලා. මේක තමයි ගෝලයන්ගේ මනෝභාවය. ඒත් මේ ස්ත්‍රිය වැඩ අතරින්නේ නෑ. අවුත් පසඟ පීටුවා උන්වහන්සේට වැඳ පොසිකිනෙයි ස්වාමිනි මට පීට වුව මැනවැයි කීවාය. කිරිය බොඇතැයි මේ. එතකොට මේ ස්ත්‍රියට අවබෝධයක් වැටහීමක් තිබෙනවා දුෂ්ටාවේශ වූ දියණිය ගලවගන්න පුළුවන් එකම පුද්ගලයා ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේගේ වචනයට පමණයි මේ දේ කරන්න පුළුවන් කියලා කියනවා බොයේතේ මෝ මට උදව් කරන්න කියලා, උපකාර කරන්න කියලා. බලන්න ඇයට ජේසුස් වහන්සේගේ වචනය තුළ කොච්චර විශ්වාසයක් තිබෙනවද කියලා. මෙන්න මෙතන ජේසුස් වහන්සේ උත්තර දීලා ඉතාමත්ම අපහාසාත්මකව ඉන්සල්ටිං අන්‍ය ජාතිකයෙක්ව ලැජ්ජ කරන්න පුළුවන් වචන කීපයක් පාවිච්චි කරනවා. දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම යුතු නැතැයි වදාළසේක. ඕක් එස්තින් කලොන් ලස්සන නෑ. ලබයින් තොන් අර්තොන් තොන් ටෙක්නොන් කී බලයින් තොයිස් කුනාරියොයිස්. කුනාරියොයිස් කියන්නේ ඩොමෙස්ටික් ඩොග්. ගෙදර හදන බල්ලා. විජාතිකයෙක්ට අන්‍ය ජාතිකයෙක්ට අපහාස කරන්න පුළුවන් උපරිම වචනය තමයි මේ බල්ලා කියන දේ. ශ්‍රාවකයෝ ඒ ඊශ්‍රායල් සම්ප්‍රදාය සංස්කෘතිය නියෝජනය කරමින් අන්‍ය ජාතිකයන් විජාතිකයන් ගැන හිතාගෙන හිටියේ බල්ලෝ කියලා. දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා නෙවෙයි. ඉතින් ජේසුස් වහන්සේ මෙන්න මේ මනෝභාවය තවදුරටත් එළියට ගන්නවා. ජේසුස් වහන්සේ මෙහෙම හිතන්නේ නෑ. නමුත් ශ්‍රාවකයන් හිතන දේ, පතන දේ, බල්ලෝ සහ දරුවෝ ටෙක්නොන් and කුනාරියොස් කියන වචන දෙක දන්නවා ශ්‍රාවකයන්ගේ ඇතුලේ තියෙන්නේ කියලා. මේ ශ්‍රාවකයන් ජේසුස් වහන්සේ ස්වර්ගස්ථ වුණාට පස්සේ දෙවියන් වහන්සේගේ වචනේ ගෙනියන්නට ඕන. මේ මනෝභාවය ඉඳලා හරියන්නේ නැහැ. ඔවුන්ව පුහුණු කරන්නට ඕන, ඔවුන්ව හදන්නට ඕන. අන්න ඒ නිසා ඔවුන්ගේ හිතේ තියෙන වචනේ ජේසුස් වහන්සේගේ මුවින් කියන්නේ. එතකොට මේ ස්ත්‍රිය පාන් ගැන, පූප ගැන මොනවද දන්නේ? එතකොට ඇයි මේ ජේසුස් වහන්සේ he takes a discourse of this nature? ඇයි උන්වහන්සේ මේ වගේ කතාවක් ගන්නෙ? පූපය ගැන. හේතුව ගෝලයන්ට කතා කරන්න. ඒ කියන්නේ දිවිතිය නීති සංග්‍රහය පොතේ තිබෙනවා මනුෂ්‍යයා කෑමෙන් පමණක් නෙවෙයි දෙවියන් වහන්සේගේ මුවින් පිටවෙන හැම වචනයකින්ම ජීවත් වෙනවා කියලා. ඒ වගේම ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේ පූප පාන් දුන්න අර්ථොන් නර්තොස්.
ඒ වගේම ජේසුස් වහන්සේ ගෝලයන්ට පාන් දුන්නා. පාන් කූඩ 12ක් දුන්නා විජාතිකයන්ට බෙදන්න කියලා. එහෙමනම් මේ පාන් කතාව තේරෙන්නේ මේ ස්ත්‍රියට නෙවෙයි. ගී නෑ. මේ දේ තේරෙන්නේ ගෝලයන්ට. ඒ කියන්නේ ජේසුස් වහන්සේ මේ සිද්ධිය තුලින් කතා කරන්නේ ගෝලයන්ට. ඒ කියන්නේ මෙතන ජේසුස් වහන්සේ දරුවන් බල්ලන් කියන කතන්දර දෙක එළියට ගන්නවා. මේ ස්ත්‍රිය ගැහණිය ඊ නෑ. අම්මා මාර අම්මා කෙනෙක්. හේතුව මේ අම්මට තේරෙනවා මේ ස්ත්‍රියට තේරෙනවා මේ වචනේ අපි කොහොම හරි දෙන්නට ඕන. මේ විජාතීන්ට අන්‍ය ජාතිකයන්ට මේ දුෂ්ටාත්මෙන් පිරීලා ආවේශ වෙච්ච අයට මේ දෙවියන් වහන්සේගේ වචනේ ගියොත් සුව වෙනවා කියන දේ ඇය දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ නිසා ජේසුස් වහන්සේ කොච්චර අපහාස කරත් සාමාන්‍යයෙන් අපිට කවුරු හරි එහෙම අපහාස කරොත් එම අපි කියයි ඔයාගේ සුව කිරීමයි ඔයාගේ පාන් ටික ඔයා තියාගන්න මම මගේ වැඩේ බලා ගන්නම් කියලා කෝප වෙලා කේන්ති අරන් හිත රිදවගෙන යනවා. නමුත් මේ ස්ත්‍රිය මේ කාන්තාව ඊනේ මේ අපහාසය පාවිච්චි කරනවා අස්සන දේව ධර්මයේ පණිවුඩයක් ගේන්න. ඒක ඩිවලොප් කරනවා. වර්ධනය කරනවා. කොහොමද? ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. එසේ ස්වාමිනි නායි ග්‍රීක භාෂාවේ බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසෙන් වැටෙන කැබලි අවුලා කති කීවාය. මාරම ලස්සනයි. කිරියේ කිගාර්තා චුනාරියා STA අපොතොන් සිකියොන් තොන් පිප්තොන් තොන් අපොතෙස් ත්‍රපෙත්සෙස් තොන් කිරියොන් of තොන්. මේ ස්ත්‍රිය ඊනේ ලද කාන්තාව මව ගැඹුරු කතාවක් කියන්නේ. තමන්ට ලැබිච්ච අපහාසය පැත්තකට තියලා කියනවා මේසෙන් වැටෙන පාන් කැබලි පාන් කෑලි පාම්ම කණ්ඩ ඕන්නෑ. ඒ වචනේ යම් කිසි දෙයක් කෑවත් මෙතන ඇය කියන්නේ දෙවියන් වහන්සේගේ හිතේ තමන්ගේ වචනය පිළිබඳව ටෙක්නොන් දරුවන් සහ බල්ලන් කුනාරියොස් කියලා වෙනසක් නෑ. ඒ බෙදීම තියෙන්නේ ඊශ්‍රායල් ජනතාවගේ හදවතේ. ශ්‍රාවකයන්ගේ හදවතේ. ජේසුස් වහන්සේගේ හදවතේ බෙදීම වෙනස නෑ. මෙතන තව දෙයක් ශිෆ්ට් වෙනවා. ඒ කියන්නේ මේ ළඳ කාන්තාව මව ඉල්ලන්නේ තමන්ගේ දියණියට නෙවෙයි. මේද ඉල්ලන්නේ දරුවන්ට. ටෙක්නොන් තාමත්ම ලස්සනයි ගැඹුරුයි. එතකොට ජේසුස් වහන්සේගේ උත්තරය ස්ත්‍රිය ඔබේ ඇදහිල්ල මහත්ය. ඊනේ මෙගලේ සෝහේ පිස්තිස්. මුහුදේ ගිලෙන්න ගිය පේදුරුතුමාට ජේසුස් වහන්සේ කියන්නේ ඔබගේ විශ්වාස මද විශ්වාසයක් තියෙනවා කියලා. මේ ස්ත්‍රියට කියනවා ඔබගේ විශ්වාසය මහත් ඉමහත් මෙගලේ මෙගා වෙනසක් තිබෙනවා. ඇයි මේ ස්ත්‍රියගේ ඊනේ විශ්වාසී මහත්? හේතුව ගෝලයන්ටත් පෙර ශ්‍රාවකයන්ටත් පෙර ඇය එනවා අවබෝධයකට දෙවියන් වහන්සේගේ වචනය බෙදා දෙන්නේ ඒකට බෙදීමක් නෑ කියලා. මුළු විශ්වයටම තමයි දෙවියන් වහන්සේගේ වචනය අයිති කියන විශ්වාසය අවබෝධයට එනවා. නමුත් ගෝලයන් ඒ අවබෝධයට ආවේ නෑ. පේදුරුතුමා මේ අවබෝධයට එන්නේ යාඥාවේදී දෙවියන් වහන්සේ කියද්දි කොර්නේලියස්ව බෞතිස්ම ස්නාපනය කරද්දි කියලා. එහෙම බෞතිස්ම ස්නාපනය කරලා ඉද්දි අනෙකුත් ශ්‍රාවකයන් පේදුරුතුමා එක්ක කෝප වෙනවා. එතකොට තමයි පේදුරුතුමා කියන්නේ මට තේරුණා දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ හැම කෙනෙක්ටම කියලා. ඒ දේවල් වෙන්නේ දෙවියන් වහන්සේගේ උත්ථානයෙන් පසුව. නමුත් ජේසුස් වහන්සේ ජීවත් වෙලා ඉද්දිම මෙන්න ඉන්නවා කනානීය ස්ත්‍රියක්. අන්‍ය ජාතික විජාතිය ස්ත්‍රියක්. ඇයට තේරෙනවා අවබෝධයකට එනවා දෙවියන් වහන්සේගේ වචනය පාන් කියන්නේ හැම කෙනෙක්ටම. ඒ පාන් බෙදීම තුල බල්ලෝ දරුවෝ කියලා වෙනසක් නැහැ. ටෙක්නොන් කුනාරියොස්. දෙවියන් වහන්සේට හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෙක්. හැම මිනිසෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඒ නිසා මේ දුෂ්ටාත්මෙන් පිරිච්ච
ලෝකෙට දෙවියන් වහන්සේගේ වචනේ කිසිම බෙදීමක් නැතුව වෙනසක් නැතුව යන්නට ඕන. මෙන්න මේ අවබෝධය තිබෙන නිසා මේ ස්ත්‍රියගේ විශ්වාසී මහත් මෙගලේ අවසානයට කියන්නේ ඔබේ කැමැත්ත ලෙසම ඔබට වේවායි වදාළසේක. ඒ මොහොතේ පටන් ඇගේ දුව සුවපත් වූවාය. මේ ප්‍රාතිහාර්ය අහස්කම කරන්නේ මේ දීනමිස් කියන වචනේ මේක කොහෙවත් නැහැ. මේ දේ කරන්නේ ජේසු නෙවෙයි. මේ දේ කරන්නේ මේ ස්ත්‍රිය. තමන්ගේ ජාතියට සුවය ලබා දෙනවා ජේසුස් වහන්සේ වචනය තුලින්. ඉතින් ජේසුස් වහන්සේ කියන්නේ ජාතිවාදියෙක් නෙවෙයි. ජාතිවාදය කියන බෙදීම් තියෙන අපේ හදවතේ, අපේ හිතේ බල්ලෝ දරුවෝ කියලා වෙනස් කරගන්නේ. නමුත් ජේසුස් වහන්සේගේ වචනය හැම කෙනෙක්ටම අයිති. අපි මේ ගැන පොඩ්ඩක් හිතමු. අපට තියෙන්නේ දුෂ්ටාත්මෙන් පිරිච්ච මනුෂ්‍ය ලෝකෙට දියණිය තිගතෙර් මේ දෙවියන් වහන්සේගේ වචනය ගෙනන්න. අපට ඒ බෙදීම ඇති කරන්න නැතුව ඒ විශ්වාසය තුල ඒ දේ කරන්න පුළුවන් නම් ජේසුස් වහන්සේ අපවත් අගය කරයි ඔබගේ විශ්වාසය ඉමහත් කියලා. මේ ගාලේ පිස්තිස්. ඔබ හැමෝටම සුබ ඉරුදින. ඒ වගේම ඔබ හැමෝටම ජේසුස්